මොකද්ද බං මේ ලංකාවේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ? මේ පොලිසිය උන්ට මේ රාජ්‍ය නිලධාරීන්ට පිස්සුද බං? අඩෝ මොන් මෝංගල්නේ බං. අර ඇල්ල වැල්ල වැය පැත්තේ ඌබර් මේ ටැක්සි ගියා කියලා පොලිසිය දෙන්නෙක් මචං මේ එන්නේ පාලු. ඉතින් එහෙම කරන්න පුළුවන්ද? පොලිසිය තියන්නේ රටේ ජනතාවගේ දේපල සහ ජීවිත ආරක්ෂා කරන්න. එතකොට මුන් මේ පාරට බහැලා මිනිස්සුන්ගේ මේ ජීවන රටාවත් වෙනස් කරනවානේ. එහෙම කරන්න පුළුවන්ද? කවදාකවත් රටේ වෙච්ච නැති දේවල් වෙනව බං. අර මේ ඊයේ පෙරේද මේ ගම් වතුරෙන් අවතන් මේ නැති වෙලා ගිය මිනිස්සුන්ගේ මරණ සහතික උත්සව තියලා දෙනවා. මොකද්ද බං මේ වෙලා තියෙන්නේ? මම කිව්වනේ මේ රාජ්‍ය නිලධාරී පැලැන්තිය රජය අපහසුතාවයට පත් කරන් රජය පෙරලලා දාන්න කුමන්ත්‍රණ කරනවා කියලා. මේ කුමන්ත්‍රණ ප්‍රතිඵල අඩෝ උඹලා හිතහල්ලකෝ. අඩෝ මරණ සහතිකයක් යකෝ මැරිච්ච මිනිස්සුන්ගේ ගෙවල් වලට මොනතරම් දුක් වේදනාවකින්ද මේ මිනිස්සු ඉන්නේ. මේ නේ උත්සව තීලිවල මරණ සහතිකේ නම කියලා මෙහෙම මරණ සහතික දෙන ගමන් ෆොටෝ එකකුත් ගහනවා. අර නිකන් අපි උපාධි ප්‍රදානෝත්සව වල ෆොටෝ ගහන්නේ අර මේ උපාධි දෙනකොට මෙහෙම අර දේශපාලඥයෝ මෙහෙල පේන ගහන්නේ ඈ. ඒ වගේ මේ මරණ සහතික දෙනකොට මේ ෆොටෝ එකක් ගහනවා. කීල් එන්නම් මචං. උඹලා රට නම් ලොසේ ලොස් මචං. මිනිස්සු නම් දැන් අනිවාර්යෙන් ලිඳේ ඉන්න ගෙම්බොම තමයි. ඉතින් කරන්න දෙයක් නැහැ. හත් අතේ ගූගාගෙන ඉවරයි. ආණ්ඩුව මේ ඇහැ ගහගෙන බලාගෙන ඉඳලා මේවට ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් ආණ්ඩුවත් හෙට දවසේ ඉවරයි. කරන්න දෙයක් නැහැ. උඹලට හදලා දුන්නා. මිනිමම රූටියක් එලවලා හදලා දුන්නා. ඒකවත් උඹට කරගන්න බැරි නම් අබ සරණයි මචං. ඕකුන් එක්ක නම් රට කරන්න බෑ. ගිහිල්ලෙන්න. සුබ දවසක්. එකම උඹලා දන්නව මචං. තව එකක් මේ දැන් උඹලට මතක ඇති පහුගිය කාලේ මේ රාජ්‍ය සේනාරත්න අලස් දෙපාර්තමේන්තුවෙන් අලස් කොමිසමෙන් කැඳවනකොට රාජ්‍ය සේනාරත්න හැංගිනවා. හැබැයි ඊට පස්සේ උන් ගිහිලා ගමසේරෝ එලවුන්ස් කරනවා ලවුඩ් ස්පීකර් එකක් බැලන් අර සාමාන්‍ය තොරංග එලවුන්ස් කරනවා වගේ මෙම පුද්ගලයෙක් සිටිනම් වහාම දැනුම් දෙන්න කියලා. පොලිසිය. ඒක ඉතින් රජ අපහසුතාවයට පත් කරනවා අපිද නෑ මේ නිලධාරී. ඉතින් ආණ්ඩුව බලන් ඉන්න පොලිස්පති හොයාගන්න බැරුණු පොලිසියක්. පොලිස්පති හැංගිලා හිටියේ හොයාගන්න බැරුණා. හැබැයි නිකන් යවුනම් ඔය පාතාලේ වුණනම් මේ පිටරට ඉඳලා තරන් එනවා. ඉතින් පොලිස්පති හොයාගන්න බැරුණා. ඒ වගේම දැන් රාජසේනාරත්න හොයන්න එලවුන්ස් කරා. ඊට පස්සේ දැන් මේකේ රාජ්‍ය නිලධාරීන් ගිහිලා මොනවද සහතික දෙනවා මරණ සහතික දෙනවා. ඉතින් රාජ්‍ය නිලධාරී අපි කිව්වනේ මේ හැමතැනම ඉන්නේ ඉස්සර ආණ්ඩුව වල ඉඳපුවම හොරකම් කරපු වංචා කරපු උන්ට ඕනේ ආණ්ඩුව. ඒ නිසා මාලිම ආණ්ඩුව නිදිනම් කරන් දෙන්නේ නැහැ මචං. ඇටලන්තෙම තමයි ඉතින්.